මොකද ධනව අඩු වෙන උත්කල ප්‍රාන්තය කියන එක මට පොඩ්ඩක් කියන්න. මෙතන දැන් මෙතන ඉඳන් මෙතෙන් මොකද වෙන්නේ? y වලා ගියාම එන්න අඩු වෙනවා. එතකොට මේ පැත්ත ධන මේ පැත්ත ඍණනේ. එතකොට ප්‍රස්ථාරයේ මෙතන සිට මෙතෙන්ට ධනව අඩුවීමක් සිද්ධ වෙනවා x වලනේ. එහෙනම් මොකද වෙන්නේ? මෙතනට යනකම් විතරයි ගන්න අපි. y අක්ෂයේ මෙතන x අක්ෂයේ අපි මෙතන යනකම් තමයි ගන්නෙ. එතකොට මොකද වෙන්නේ? මෙතන සිට මෙතනට. ඒ කියන්නේ ඍණ 3 සිට ඍණ 2 දක්වා අසමානතාවය මේ විදිහටම දාන්න ඕනේ. මොකද ඍණ 2කට වඩා ඍණ 3 කුඩායිනේ. ඒක වෙනස් වෙන්නේ නැහැ. මෙතන සිට මෙතන අර පුළුවන් අඩුවේ. ධන තුනේ ඔව්. ධන දෙක වෙනකම්. එහෙම ලිව්වට අවුලක් නැද්ද? එහෙනම් පටලවා ගන්න එපා. එක විදියකට මතක තියාගන්න. මෙතන සිට මෙතෙන්ට. මේවා මාරු කරන්න ගිහින් වරද්ද ගන්න එපා. කමි ස්ටෙප් එකනේ තියෙන්නේ. මාරු කරලා අවුල යන්න පුළුවන්. අවුලක් නැතුව පැටලෙයි. මේ කෙරවල එක මුලින්ම ලියන්න. හරි සර්. දැන් මෙතන සිට මෙතෙන්ට ගත්තොත් ඍණව අඩු වෙනවා. එහෙනම් මොකද වෙන්නේ? ඍණව අඩු වෙනා x වල ප්‍රාන්තරය මොකද වෙන්නේ? y කියන්නේ එන්නේ අඩු වෙනවනේ මෙතෙන්ට ගන්න නේද? ඍණ දෙකේ සිට බිඳුවට. මෙතන මොකද වෙන්නේ? එතන මේ ටික තමයි ඔක්කොම ලියලා තියෙන්නේ. අසමානතාව වෙනස් වෙන්නේ නැහැ. මෙතන ඉඳන් මෙතනට ඍණව වැඩි වෙනවා එන්නේ. මෙතන මේ අග යන එන්නේ වැඩි වෙනවා. ඍණ දෙකේ ඉඳන් ඍණ එක කොහොම යනකොට වැඩි වෙනවා. බිඳුවේ ඉඳන් දෙක. අසමානතාව වෙනස් වෙන්නේ නැහැ. මෙතන ධනව වැඩි වෙනවා. දෙකේ ඉඳන් තුනට තමයි. අන්තිමට අහන්නේ ධන වන ප්‍රාන්තර ඍණ වන ප්‍රාන්තරය. ඍණ වන ප්‍රාන්තර කියන්නේ මේ ඔක්කොම මෙතන ඉඳන් මෙතනට ඔක්කොම ඍණ වෙලා තියෙන්නේ. එහෙනම් ඍණ දෙකේ සිට ධන දෙකට. ඍණ වන කියන්නේ මේ සෙට් එකම ඍණ දෙක කියන්නේ. ඍණ වන ප්‍රාන්තරේ මේ සෙට් එකම. ධන වන ප්‍රාන්තරය කියන්නේ මේ උඩ දෙක. උඩ දෙක දාන්න. එකයි අපි සහ කියලා ලිව්වේ ඒකයි. සහ දෙකම ලියන්න ඕන. අර උඩ ලියපු දෙකම සහ දාලා ලියන්නයි තියෙන්නේ. සහ දාලා ලියන්න. ඍණ දෙකේ සිට තුනට ඍණ දෙකේ සිට sorry ඍණ දෙකේ සිට මෙතන ඍණ දෙකටයි ඒ වැරද්ද කියන්න ඕනේ ළමයි. ඍණ දෙකටයි ධන දෙකේ සිට ධන තුනටයි. තේරුණා නේද? ඔව්. මෙතන වැරද්ද තේරෙනවද? මම වැරදිච්චලා දීපෙත් වැරදි තිබෙතන. තේරුණාද ඒක? මොකද ඍණ දෙකටනේ යන්නේ. තේරුණා නේද? මෙතන ඉඳන් මෙතනටනේ. දැන් මම දාලා දෙන්නේ දෙකට. මේ සෙට් එකම ගන්න බෑනේ. වැරදිනේ ඒක සම්පූර්ණ. ඒතර මෙතන ඍණ ටිකක් අහුවෙ. ධනවල කිව්වහම ධන උඩ තියෙන ටික තමයි ගන්න. සහ දාලා ලියන්නයි තියෙන්නේ. x වල ප්‍රාන්තරය කිව්වොත් මෙතන x අක්ෂයේ තියෙන පරාසය ලිව්වනම් හරි. මේ අසමානතාවය වෙනස් කරගන්න යන්න එපා. කරගෙන වරද්ද ගන්නත් එපා. හරිනේ? මේක ලියා ගන්න. මේක ලියාගෙන ඉවරලා කියන්න. අපි ඉතුරු ප්‍රස්තාරේ තන. right. ඔන්න පටන් ගන්නවා. පොඩ නවත්තලා අහගන්න. උපරිම ප්‍රස්තාරය අර විදිහමයි පටන් ගන්න ස්ටාර්ට් එක කියවන්න මෙතනින්. ස්ටාර්ට්. විභාගෙදී ප්‍රස්තාරයේ මේවා ලියලා තියෙන්න බෑ. මේවා එහෙනම් මොකද වෙන්නේ? මේ පැත්ත දරුවෝ ඍණ ප්‍රස්තාරයක්, මේ පැත්ත ධන කොටසනේ. ප්‍රස්තාරයේ y යන ධන පැත්ත උඩ, ඍණ යන පල්ලේ. එහෙනම් මෙතන මොකද්ද කියවන්නේ? ඍණ සිට මොකද වෙන්නේ? මේ අඩු මාගේ සිට එන්නේ වැඩිලා. එහෙනම් මොකද වෙන්නේ? x අගයන්. ඍණව වැඩි වෙලා. ඍණව එන්න වැඩි. මෙතන සිට මෙතෙන්ට මෙතන සිට මෙතන. ඒ කියන්නේ මෙතන සිට මෙතෙන්ට. ඒ කියන්නේ ඍණ වැඩි වෙච්ච පරාසය මොකද්ද? ඍණ 3 සිට ඍණ 2ට ඍණව වැඩි වෙලා. ඍණ 3 සිට ඍණ 2ට අසමානතාවය වෙනස් කරගෙන ගම කන්න එපා. ඒක ඒ විදිහටම ලියන්න. ඊළඟට මෙතන සිට මෙතෙන්ට හැරවුම් ලක්ෂය දක්වා. හැරවුම් ලක්ෂය තියෙන්නේ මෙතනනේ. එහෙනම් හැරවුම් ලක්ෂය දක්වා. ඒක මතක තියාගන්න. හැරවුම් ලක්ෂයටයි ගන්න. හැරවුම් ලක්ෂය දක්වා. ඕන්න ලියා ගන්න. හැරවුම් ලක්ෂය දක්වා තමයි ගන්න. කොතන ඉඳන් මොකද වෙන්නේ මෙතනදී? y අගයන් එන්න වැඩි වෙනවා. ධනව වැඩි වෙනවා. මොකක්ද x වල පරතරය? ඍණ දෙකේ සිට බිඳුවට. ධනව වැඩි වෙන්නේ කොතනද? මෙතන නේද? ඍණ දෙකේ සිට බිඳුවට. තේරුණාද හේසඳ? ඔව්. ඊළඟට බලන්න. ධනව අඩු වෙනවා. දැන් පුළුවන් මටත් වඩා හොඳට දැන් පුළුවන්. මොකද්ද? x වල පරතරය බිඳුවේ සිට දෙකට. මෙතන දෙකනේ. දෙකට. බිඳුව සිට දෙකට ධනව අඩුවේ. බිඳුවේ සිට පටලව ගන්න එපා. ප්‍රස්ථාරයේ අසමානතාවය තමයි ගොඩක් ළමයින්ට පැටලෙන්නේ. මේ ස්ටෙප් එක මතක නම් මම කියපු විදිහට මේක මාරු කරගත්තේ නැත්නම් ගේමක් නෑ. ලකුණු දෙක ගන්න පුළුවන්. මේක විභාගෙට එනවා එකක්. මේ එන්න පුළුවන් ආකාර ඔක්කොම තියෙන එකක් ඒ විභාගෙට. මොකක් කර එකක්. එක්කෝ ධනව අඩු වෙන පාන්තරය ලියන්න, එක්කෝ ඍණව අඩු වෙන ධනවන පාන්තරය එන්න පුළුවන්.
විභාගෙදී කෝකේද කියලා දන්නේ නැහැ. ඒ ඊළඟට 3 මෙන්න මේ අන්තිම කොටස බලන්න ඍණව මොකද වෙන්නේ? ඍණ වෙන්න අඩු වෙනවා. කොතන ඉඳන් කොතනද? x වල ප්‍රාන්තරය ලියන්නේ එහෙනම් මෙතන සිට මෙතනට 2 සිට 3ට. තේරුණා නේද? අන්තිමට අහනවා ඍණ වන ප්‍රාන්තරය. ඍණ වන ප්‍රාන්තර දෙකක් තියෙනවද? එකක් මේක. එතකොට සහ කියලා දාලා ලියන්න. සහ කියලා දාලා ලියන්න. සහ මෙයාත් ලියන්න එපා. අසමානතාව වෙනස් කරගන්න එපා. හරිනේ. ධන වන ප්‍රාන්තරේ කොහොම ප්‍රස්ථාරේ ධන වෙලා තියෙන්නේ මේ ටික. ඒ කියන්නේ ධන වෙන කියන අඩුද වැඩිද කතාවක් කියලා නැත්තම් මෙතන සිට මෙතනට ඔක්කොම ලියලා දාන්න. මෙතන සිට මෙතනට. එහෙනම් ඍණ දෙකේ සිට ධන දෙක දක්වා. ඉතින් ওই ටික තමයි ඇත්තටම ෂෝට් නෝට් එක විදිහට දෙන්න තියෙන්නේ. හරියම ලේසි. ප්‍රස්ථාර අඩුම 10න් 8ක් හරි ගන්න පුළුවන් මේ ෂෝට් නෝට්ස් ටික බලලා ලියාගෙන යන්න. ආපහු ගණන් ටිකක් හදන්න ප්‍රස්ථාර ගණන් ටික. එතකොට හොඳටම පුළුවන්. හරි නේද? තේරුණා නේද?